කෙනෙක් මැරුණාම ටික වෙලාවක් යනකොට රූ රැසේ අදිනා ලෙස මෙහෙම. අතපය හැම පැත්තකටම ගැස්සිලා තියෙන්නේ. සමහර අය නිදාගත්තාම වගේ. උඩින් CCTV එකක් ගහලා නිදා ගන්නකො බලන්න. නිදාගෙන පහුදාට ඒක ටිකක් අරලා බලන්නකො මේ මන්ද හොල්මනක්ද කියලා. ඇයි මේ පේශි බහල ඇති කෙන්ඩ පෙරලෙනවා කියලා මේ විදිහට පේශි තන්තු සංකෝචනය වෙච්චේ ආපහු ඉහිල් වෙන්නේ නැහැ. එතකොට මේවා දරදඬු වෙනවා. එම්බාම් කරන්න ගියාම ඉතින් අර ගොල්ලෝ දෙකේ පොළු කෑල්ලක් අතට අරගෙන තමයි වැඩේ පටන් ගන්න. ගහලා තමයි වැඩේ පටන් ගන්න. නැත්තම් ඒවා අපිට ඕන විදිහට අර මේ මෙහෙම ලස්සනට හදා ගන්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. සාන්ත දාන්ත කරලා ළඟට ගිහිල්ලා දකපුවාම නේද? අයියෝ කියලා ආනන්න පටන් ගන්නවා නෑ. එහෙම වෙන්නේ නැහැ. ගාන්ට ඒක හදා ගන්න නිසා. දැන් මට මෙතන කියන්න ඕන කාරණය පේශි සංකෝචනයේදී චාලක ප්‍රෝටීනය මොකක්ද? මයොසින්. ඇක්ටින් ඇදිලා යනවා කවුරුත් එක්කද? ඉසඩ් රේඛාවත් එක්ක. ඉහිල් වෙනකොට ආපහු මුල් දිගට යනවා. සංකෝචනය වෙනකොට දිග මොකද්ද වෙන්නේ? අඩු වෙනවා.